මම අද වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යානේ 20 වෙනි වීඩියෝ එක. 20 වෙනි වීඩියෝ එකෙන් ඔයාලට ගේනවා සම්මත අපගමනය පිළිබඳව. අපි බලන සම්මත අපගමනය කියන්නේ මොකක්ද කියලා. අපගමන වර්ගයන්ගේ මධ්‍යයන්හි මූලයට තමයි අපි සම්මත අපගමනය කියලා කියන්නේ. අපගමන වර්ගයන්ගේ මධ්‍යයන්හි මූලයට. මම ඒක මේ ආකාරයෙන් ඔයාලට සමීකරණයක් ඉදිරිපත් කරනවා. ඒකෙදි ඔයාලා දන්නවා දැන් ඔයාලා අවස්ථා කිහිපයකදීම මේ ගැන මධ්‍යස්ථ අපගමනයේදී හැම තැනකදීම මේ වගේ සමීකරණ අපි ඉදිරිපත් කරා. ඔයාලා මේක දන්නවා මේකකින් අපිට කියන්නේ සිග්මා කියලා. සිග්මා කියන්නේ එකතුව. මෙතන x sub කියන එක තමයි මේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ එක් තත්ත්වයන්ගේ අගය මේක x bar කියලා අපි ගන්නවා. x bar කියලා කියන්නේ සාමාන්‍ය අගය, ඒ කියන්නේ මධ්‍යස්ථය සියලු දත්වල. එතකොට මෙතන වර්ගය විදියට ගන්නවා. එතකොට මේක ඔයාලා දන්නවා පද ගණන. මේ කියන්නේ සම්මත අපගමනය. එතකොට මම ඒකෙදී ඔයාලට උදාහරණයක් දෙනවා. උදාහරණයක් දෙනවා. පහත දැක්වෙන්නේ ශිෂ්‍යයන් 10 දෙනෙක්ගේ ඇගීම් පරීක්ෂණයේදී ලබාගත් ලකුණු. ඒ කියලා මෙතන ශිෂ්‍ය 10 දෙනෙක්ගේ ඇගීම් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු. එතකොට මම ඒකෙදී මෙන්න මේ ආකාරයෙන් ඔයාලට දෙනවා x sub එකයි x bar එකයි මෙතන x bar මම ඒ ඔයාලට x bar ඊට පස්සේ මෙතන sub x මෙතන ලකුණු ප්‍රමාණය කියන්නේ x sub එක. එතකොට මෙතන x bar මෙතන කියන්නේ x sub එකයි x bar එකයි. මෙතනයි කියන්නේ දත්ත අගය සහ සාමාන්‍ය අගය අතර වෙනස තමයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ මේකෙන් කියන්නේ දත්ත අගය සහ සාමාන්‍ය අතර වෙනස. එතකොට අපි බලමු ඔයාලට මම කිව්වා මෙතන තියෙනවා x sub එකේදී මේ මුළු එකතුව 60ක් වෙනවා. එතකොට මෙතෙන්දී ධන ඍණ නොතකා එකතු කරාම 16ක් වෙනවා. මෙතන ඒකේ වර්ගය විදියට අපි මෙහෙම අරගෙන මේක 42ක් විදියට අරගෙන තියෙනවා. මේ ටික අරගෙන මේකේ වර්ගය නෙමෙයි මේක මේ ටික මේ කළා මේකේ එකතුව මේ විදියට අරගෙන තියෙනවා. මේකේ වර්ගය දෙවරක් 2 තුන් වරක් 3 හතර වරක් 4 එහෙම අරගෙන තියෙන්නේ. එහෙම අරගෙන ඒ ටික එකතු වුණාම 42යි කියනවා. මෙතන 16 වර්ගය නෙමෙයි මේ. ඊට පස්සේ මම ඔයාලට දෙනවා මේක අපි කොහොමද සංකේත කරන්නේ කියලා. මේකදී අපි සිංහලෙන් මෙහෙම අකුරෙන් දෙනවා මෙහෙම සම්මත අපගමනයන්හි වර්ගයන්ගේ නිරපේක්ෂ ඓක්‍ය තමයි අර සමීකරණයෙන් පෙන්වුවේ. ඊළඟට පද ගණන. අපි ඒක මෙන්න මේ ආකාරයෙන් පෙන්නනවා. එතකොට අපි මෙතන වර්ග මූලයේ ලකුණ තියෙනවා. මේක අපි වර්ග සිග්මා කියනවා. එතකොට ඕක ආකාරයෙන් තියෙන එක අතන එකතුව තිබුණා 42ක්. ඔක්කොම තිබුණා පද ගණන 10ක්. පරීක්ෂණ 10ක් නේ. එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි ආසන්න වශයෙන් අපිට මේක ගන්න පුළුවන් වෙන්නේ. මේක වර්ගමූලය නිසා 2.0 විදියට එනවා. එතකොට සාමාන්‍ය සම්මත අපගමනයන්ගේ මධ්‍යස්ථ අපගමනයන්ට වඩා විශාල වෙනවා. එතකොට සංඛ්‍යා ව්‍යාප්තියේ විසඳීම ගණන් බලනකොට සංඛ්‍යා ව්‍යාප්තිය විසඳීම ගණන් බලනකොට මෙන්න මේ ආකාරයෙන් තමයි අපි ගණන් බලන්නේ. එතකොට එහෙම අනුව ගත්තම සම්මත අපගමනයේ එකක ඇතුළත් වෙනවා. ඔන්න ඔය ආකාරයෙන්. ඊට පස්සේ මම අර ඔයාලට කලින් වීඩියෝ එකේදී මේවා දුන්නා. කලින් වීඩියෝ එක බලලා ඉන්න. එහෙම බලනකොට ඉහත දී ඇති සංඛ්‍යා 10න් 8ක් 2.9යි හැරුණ විට අපගමන ඒකක ව්‍යාප්ති පරාසයට මෙන්න මේ ටික
ගන්නනවා. එතකොට ඒ කියන්නේ 2.9යි තමයි ඉතුරු වෙන්නේ. එබැවින් දත්ත සමූහයේ විසඳීම සැලකිල්ලට ගත්තම මධ්‍යස්ථ අපගමනයට වඩා සම්මත අපගමනය දත්ත වලින් වැඩි ප්‍රමාණයක් ආවරණය කරනවා. එතකොට උදාහරණයක් විදිහට මම තවත් උදාහරණයක් දෙනවා. ශිෂ්‍යයෙක් ඇගීම් පරීක්ෂණ 10කදී ලබාගත් ලකුණු අර කලින් ශිෂ්‍යයන් 10 දෙනෙක් මේකෙදි ශිෂ්‍යයෙක් ඇගීම් පරීක්ෂණයේ 10කදී ලබාගත් ලකුණු තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඒක අපි මෙහෙම ගන්නවා. x sub එකයි x bar එකයි ඊළඟට අපි ගන්නවා දත්ත අගය සහ සාමාන්‍ය දත්ත අගයයි සාමාන්‍ය අගයයි අතර වෙනස ගන්නවා. ඊට පස්සේ ඒකේ වර්ගය අරගන්නවා. කොහොම අරගෙන ඊට පස්සේ මේකෙදි අපි බලනවා කොහොමද මේක වෙන්නේ කියලා. මේකෙදි අපි ධන ඍණ නොතකා මේක එකතු කරගන්නවා. අපිට අර කලින් එකේ මම ඔයාලට දැනගන්න ඕන නිසා තමයි මේක එකතු කරලා දුන්නේ. අපි කෙලින්ම මේක එකතු කරනවා. මේක එකතු කරාම මේකේ එකතුව ධන ඍණ නොතකා එන්නේ 36යි. මම මෙතෙන්ට අරගෙනම තියෙන ධන ඍණ නොතකා. එතකොට 36යි. එතකොට ඒකෙදි මම තවත් ඒකට සමීකරණයක් දෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපි ඔකට දාලා බලනවා අර කියපෝ මේවා ටික 36 තිබුණා 10 තිබුණා අපේ මේක ගන්නවා කොහොමද වර්ගමූලය නිසා 1.9 මම අර එකපාරටම වර්ගමූලයනොත් බෙදලා තමයි ඔක අරගෙන තියෙන්නේ. මම කලින් එකේ එහෙම නෑ මම මේකේ දුන්නා මේක සම්පූර්ණයෙන්ම වර්ගමූලය බෙදලා අරගෙන ආසන්න වශයෙන් 1.9 කියලා අපි අරගෙන තියෙනවා. අපි එතකොට ව්‍යාප්තික සම්මත අපගමනය මගින් එකී ව්‍යාප්තියේ තියෙන අගයන්හි සම්මත දෝෂය පෙන්වුම් කරනවා. සම්මත අපගමනය මගින් ව්‍යාප්තියක ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. එතකොට සම්මත අපගමනය වැඩි වෙනකොට ඈතට විසිරෙනවා. අඩු නම් මධ්‍යයන්යාවට පොදු ගැසී පවතිනවා. එතකොට ඒ වගේ ව්‍යාප්ති දෙකක් හෝ කිහිපයක් එකිනෙක සැසඳෙනකොට සම්මත අපගමනය උපයෝගී වෙනවා. අපිට මේ ආකාරයෙන් පුළුවන් හොයන්න ඉසඩ් අගය හොයන්න පුළුවන් අපකිරණ සංගුණකය සහ සම්බන්ධතාවය ඔය වගේ දේවල් හොයන්න පුළුවන්. මේ වගේ මිනුම් සඳහා සම්මත අපගමනයේ පදනමක් සපයනවා. එතකොට මධ්‍යස්ථ අපගමනයට සාපේක්ෂව සම්මත අපගමනය ව්‍යාප්තියක තියෙන අගයන් වැඩි ප්‍රමාණයක් ආවරණය කරන්න සමත් වෙනවා. අපි බලමු මේ දෙකේ තියෙන වෙනස මම පෙන්නනවා. MD එක සමාන 1.4යි. අපි අර කලින් උදාහරණ කලින් වීඩියෝ බලලා ඉන්න. එතකොට පැහැදිලි වෙනවා. සටහනක් ගත්තනම් තමයි ඔයාලට මේක පැහැදිලි වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි සැලකිල්ලට අරගත්තම අපගමන ඒකකයට සීමාව අර 3.6 6.4 දක්වා විහිදෙනවා. එතකොට ඒ දත්ත වලින් 6ක්. එතකොට අපගමන ඒකකය එකක් තුලට ගන්නවා. එතකොට සම්මත අපගමනය සැලකිල්ලට අරගත්තම ඔන්න ඔය ආකාරයෙන් තමයි අපගමන ඒකකයට 3.1 ඉඳලා 6.9 දක්වා අයත් වෙන්නේ. ඒ අනුව දීලා තියෙන සංඛ්‍යා දත්ත අතරින් 8ක් මීට අයිති වෙනවා. ඒකෙන් පේනවා වැඩි දත්ත ප්‍රමාණය සම්මත අපගමනය තුළට ආවරණය වෙන බව. එතකොට අපිට මේකෙදි පෙන්වන්න පුළුවන් සම්මත අපගමනය වැඩි වෙනවා MD එකට වඩා කියලා. අපිට පෙන්වන්න පුළුවන් සම්මත අපගමනය මධ්‍යස්ථ අපගමනයට වඩා සම්මත අපගමනය විශාලයි කියලා. එතකොට ව්‍යාප්තියක සම්මත අපගමනයට වඩා මධ්‍යස්ථ අපගමනය විශාල බව තමයි අපිට කියන්න පුළුවන්